අපි බලමු Suzuki Pallet Let's for fuel injection 48cc බයිසිකලේ CVT සිස්ටම් එක කොහොමද තියෙන්නේ කියලා. ඔන්න යාළුවනේ බලාගන්න. මෙන්න මේ විදිහට තමයි CVT සිස්ටම් එක තියෙන්නේ ජපාන් බයිසිකලේ. මෙන්න මේ විදිහට මේකේ අනිත් ස්කූටර් වලට සාපේක්ෂව පොඩ්ඩක් වෙනස් මේකේ තියෙන කෑලි. ඒ වුණාට ඉන්දියන් ස්කූටර් වලට තරමක් දුරට සමානයි. මේකේ කික් ස්ටාර්ට් සිස්ටම් එක කික් ස්ටාර්ටින් ඇසෙම්බලි එක මෙන්න මේ විදිහට තමයි පිටලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ විදිහට වෙනම ඒක වෙනම ගලවන්න තියෙන්නේ. මේකේ පොට කවරේ තියෙන්නේ මෙන්න මේ විදිහට. එයා ෆිල්ටරේ බලනවා නම් එයා ෆිල්ටරේ මේ වගේ ස්පොන්ජ් එකක් තියෙන්නේ. ස්පොන්ජ් ෆිල්ටර් එක. ඊට අමතරව මේකේ තියෙනවා මේ ස්ට්‍රේනර් එක දාලා එයා ස්පොන්ජ් ෆිල්ටර් එක දාන්න තියෙන්නේ. මේකට CVT ගියර් බොක්ස් එකට ඔයිල් දාන්න තියෙන්නේ, ෆිල් කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් බලන්න මිලිලීටර් 100ක් දාන්න ඕන. එන්ජින් එකට දාන්න ඕන මිලිලීටර් 700ක්. මෙන්න මෙතනින් තමයි මේකට එන්ජින් ඔයිල් ෆිල් කරන්න තියෙන්නේ මිලිලීටර් 700ක් දාන්න ඕන. ට්‍රේන් එක තියෙන්නේ යටි 14 බොක්ස් එකකින් යට තමයි එන්ජින් ඔයිල් ඩ්‍රේන් එක තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේ බයිසිකලේ එන්නේ කාබ්ලේටර් ටයිප් නෙමෙයි fuel injection. මේක කී එක ඔන් කරපුවාම fuel priming pump එක fuel prime වෙලා off වෙනවා. ඊට පස්සේ තමයි starting button එක මේ starting button එක මේ press කරන්න තියෙන්නේ. මේකේ බැටරිය තියෙන්නේ මෙන්න මෙතන. බැටරිය තියෙන්නේ කකුල තියා යන තැන මෙතන. මේකේ ලැගේජ් ස්පේස් එකෙත් සෑහෙන ඉඩක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් ලොකු හෙල්මට් එකකට අමතරව පොඩි හෙල්මට් නම් දෙකක් දාන්න පුළුවන්. පෙට්‍රල් ෆිල් කරන්න තියෙන මේ විදිහට ටැංකිය යට. ඒකට මට මතක හැටියට ලීටර් 4.8ක් අල්ලනවා පෙට්‍රල් ටැංකියට. මෙන්න මේ වගේ බයිසිකලයක් තමයි මේක ඉස්සරහා මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හොඳ හුරු බොහෝටි බයිසිකලයක්. සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 70කට වැඩියෙන් මේක පදින්න පුළුවන්. හරියට නඩත්තු කරා නම් පරම්පරා ගානකට ඇති බයිසිකලයක්. මේකේ පොඩ්ඩක් ස්පෙයා පාර්ට් හොයාගන්න ටික අමාරුයි. ඒ වුණාට මේ ස්පෙයා පාර්ට් තියෙනවා. වෙනවට වැඩි චුට්ටක් ගන්න මොකද හිගකම හින්දා වෙන්න ඇති. හරි ඔයගලන්ට මේක බලා ගන්න පුළුවන් තවත්. හරි ඔයගලන්ට සුබ දවසක්. ජය වේවා.